හලෝ කොහොමද? ඉතින් මං හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ වීඩියෝ එක අද දැම්ම නැත්තම් මට ලබන අවුරුද්දේ තමයි ඔයගොල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්න වෙන්නේ. ඒ තරම් බිසි වුණා. ඉතින් ඔයාලට කොහොමද අලුත් අවුරුද්ද? ඉතින් මම ගියා ටෝකියෝ අසකුසාවල සෙන්සෝජි කියන පන්සලට. ලංකාවේ අය වගේම ජපන් අයත් පන්සලකට ගිහිලා තමයි අවුරුද්ද පටන් ගන්නෙ. පළවෙනිදා ඉඳන් තුන්වෙනිදා වෙනකන් මේ අලුත් අවුරුද්ද චාරිත්‍ර කරන්න ජපන් අය යනවා. ඒ චාරිත්‍ර කරනකොට මේ පන්සල ගොඩක් ප්‍රධානම පන්සලක් තමයි. එහෙම ආගම සිහි කරන්න යන ප්‍රධානම තැනක් තමයි මේ පන්සල. ජපන් අය විතරක් නෙවෙයි ගොඩක් විදේශීය කට්ටිය. ඒ කියන්නේ විසිට් වෙන කට්ටිය මේ පන්සල විසිට් කරන්න ප්‍රධාන තැනක් කරගන්නවා. ඉතින් ඔයාලත් දවසක ජපන් විසිට් එනවා නම් ජපන් ඉන්න කෙනෙක් නම් මේ සෙන්සෝජි පන්සල බලන්න අනිවාර්යෙන් යන්න. අපි ලංකාවෙත් එක බලවල් තියෙන තැන් කියලා විශ්වාස කරන ආගමික ස්ථාන තියෙනවනේ. අන්න ඒ වගේ ජපන් අයත් මේ සෙන්සෝජි පන්සලේ වාසනාව, හොඳ සෞඛ්‍යයක්, දියුණුව, ආරක්ෂාව වගේ දේවල් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ජපන් කට්ටිය කාසියක් විසි කරලා එයාලගේ ප්‍රාර්ථනාව කරනවා. ගොඩක් වෙලාවට පහේ කාසිය. මෙහි පහේ කාසිය කියන්නේ වාසනාව, හොඳ සම්බන්ධතා ගෙනත් දෙනවා කියලා මේගොල්ලොන්ගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් පහේ කාසියක් විසි කරලා තමයි මේගොල්ලෝ ප්‍රාර්ථනාව කරන්නේ. පහේ කාසියට වාසනාව හිම ලැබුණා වගේ තවත් එක කාසිය වලින් එක අර්ථකථන එන අවස්ථා තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට පහේ කාසිය තමයි යූස් කරන්නේ. මේ පන්සලේ තව චාරිත්‍රයක් තියෙනවා. මේ අවුරුද්ද අපිට සුබයිද අසුබයිද කියලා බලාගන්න. ඉතින් මමත් ගියා එහෙම බලන්න. මට ලැබිච්ච කොලේ නම් මේ අවුරුද්ද හොඳයි කියලා. ඉතින් මේ අවුරුද්දේ අවසානට හොඳයිද කියලා බලමු නේද? ඒ වගේම නැවතත් ඔයාලට හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. Thank you for the watching.